අපි යනවා කතරගම. අද අපි යන්නේ අපි අවුරුද්දක සැරයක් අනිවාර්යෙන්ම යනවා මේ ට්‍රිප් එක. අපි ගිය පාර ගියේ බස් එකේ. මේ පාර යන්නේ කාර් එකේ. මේ මොකද අපි දවස් 3ක් තමා දාගෙන අපේ ජීවිතේ ළමයි විඳින්න ඕනේ. මොකද කිව්වොත් අපිට තියෙන ප්‍රශ්න, කරදර, හිතේ තියෙන දේවල්, ඒ වගේම හස්බන්ඩ්ුයි මායි ගොඩාක් බිසි. එයා ඉන්නේ කොළඹ, මං ඉන්නේ කුරුණෑගල. ඉතින් අපි දෙන්න සාමාන්‍ය මාසෙකට සැරයක් අනිවාර්යෙන් කොහේ හරි යනවා. අපි මේ පාර කතරගම, ඒ වගේම ගොඩාක් තැන්වල අපි යන්න හිතාගෙන ඉන්නවා. ලබන අවුරුද්දේ අපි අනිවාර්යෙන්ම වෙන රටකට යන්න තමා හිතාගෙන ඉන්නේ. මොකද අපි දෙන්නගේ ජීවිතේ අපි දෙන්නට ගොඩක් දේවල් ලැබිලා නැහැ. අපි දෙන්නට නොලැබිච්ච දේවල් ගොඩයි. ඒ හින්දා අපි දෙන්නගේ දේවල් කරගෙන අපි දෙන්නගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්නේ. මං එයාට හරි ආදරෙයි. අපි ඉස්සල්ලාම මත්තලින් එක්සිට් වෙලා යන්නේ මුලින්ම අපි කතරගමට තමා. එයා හරිම හැන්සම් බොයි කෙනෙක්. මොකද එයා දිහා ගොඩක් අය බලනවා. මං කැමති නෑ ඒකට බලනවට. ඉතින් මගේ ජීවිතේ මුල් පුරුක තමයි එයා. හැම දෙයකම මගේ ළඟින් ඉන්නවා. මොනතරම් ප්‍රශ්න, කරදර ආවත් මගේ අත අයියෙන් අල්ලගෙන ඉන්නවා. පොඩි දේවල් රණ්ඩුනාට අපි කතරගම තමයි දැන් ඉන්න ළමයි. මේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. අහස කළු කරලා තිබ්බේ ගොඩාක්ම. වහින්න ඔන්න මෙන්න වගේ තියමා තිබ්බේ. පූජාව ඉවර වෙලා තිබ්බේ අපි යනකොට. අපි ඊට පස්සේ යනවා සෙල්ල කතරගම. එතන යන පාර හරිම ලස්සනයි. මොකද අපි ගිය පාර ගිය අවුරුද්දේ ගියාට වැඩිය මේ අවුරුද්දේ යනකොට ගොඩක් දේවල් මේ කියන්නේ සංවර්ධනය වෙලා තිබ්බේ. අපි දැන් කොහමරි සෙල්ල කතරගමට ගියා. අපි ගිය පාර එනකොට මේ ගල්ලා තිබ්බේ, වතුර දාලා තිබ්බේ. මේ පාර නම් වතුර දාලා නැහැ. අපි ගොඩාක්ම ඇවිද්දේ නැහැ. මොකද අපි දෙන්න පූජාව තියලා කොහමරි චුට්ටක් උඩට ඇවිල්ලා ඊට පස්සේ අපි යන්න හිතුවා. අපි ලක්ෂ්මී දේවාලයට ගියේ නැහැ ගිය අවුරුද්දේ. මේ අවුරුද්ද අපි යනවා කියලා හිතුවා. ඊට පස්සේ අපි ලක්ෂ්මී දේවාලයට තමයි යන්නේ. ගණන් ගන්න එපා, මගේ උගුර පොඩ්ඩක් අමාරුයි ළමයි. සනීප නෑ. ලක්ෂ්මී දේවාලේ හරිම ලස්සනයි. ඇත්තටම එතන මාරම නිස්කලංක පරිසරයක් තමා තියෙන්නේ. බලන්නකෝ, පුදුම ලස්සනක් තියෙන්නේ. අපි දෙන්න ඇවිදලා ඉවරයි. දැන් අපි යනවා හොටෙල් එකට. අපි හොටෙල් එක බුක් කරා ළමයි. ඊට පස්සේ හොටෙල් එකට ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලමු. ඊට පස්සේ දෙවෙනි ලොග් එකෙන් හම්බෙමු ළමයි. බයි බයි. අපි ගිහින් එන්නම්. ආදරේ හැමෝටම.